රයිට් ඉතින් බලන්න තියා අපේ ජේකෝ J6 වීඩියෝ එක. ඉතින් අපි සමුද්‍ර දෙක ඇතුළට ආව මේ වාහනේ මෙයා කිව්වනේ මේක ඕෆ් රෝඩ් යන්න පුළුවන් මේ වාහනේ හොඳ ෆීචර්ස් දෙකට අපි පොඩ්ඩක් ඒ බලන්න ඉන්ටීරියර් එක සමුද්‍ර දෙක J6 කියන මොඩල් එක ගත්තහම මේක ස්පෙෂලි මම කලින් සඳහන් කළා මේක රියර් වීල් ඩ්‍රයිව් වර්ෂන් එකක් ඉන්නේ. රයිට්. ඒතර මේකේ රියර් වීල් එකට වෙනම ඉන්ඩිවිජුවල් මෝටර්ස් දෙකක් එනවා. ඒතර මෙයාට පුළුවන් යා ඉන්න ටෙරේන් එකත් එක්ක ඒ අදාළ රෝදයට අදාළ පව එක බෙදලා දෙන්න. අපි හිතමු රෝදයක් කොහේ හරි ඉදලා තියෙනවා නම් එයාට තනියම මේ ටෙරේන් එකකින් ඒ අදාළ රෝදයට පව එක අඩු කරලා ඊළඟ රෝදයට වැඩි කරලා එතනින් එළියට එන විදිහට එයාට පුළුවන් ඒක මැනේජ් කරගන්න. ඊළඟ ෆීචර් එකක් විදිහට මේක අපිට බලා ගන්න පුළුවන් වෙනම ඉකෝ මෝඩ් එක තියෙනවා, නෝමල් මෝඩ් එක, ස්පෝර්ට් මෝඩ් එක, ඒ වගේම කස්ටම් මෝඩ් එක. ඒතර මේ කස්ටම් මෝඩ් එකේදී වෙන්නේ මේකෙදි පුළුවන් අපිට වෙහිකල් එකේ settings අපි ඩ්‍රයිවර්ට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න. උදාහරණයක් විදිහට මේ personalize කියන එකට ගියොත් එහෙම මේකේ පුළුවන් accelerator pedal response එක. ඒ කියන්නේ අපි pedal කරද්දි කොච්චර විදිහට ඒක response කරනවද, energy recovery level එක, ස්ටියරින් මෝඩ් එක කොහොමද කම්ෆර්ටබල් ද ස්ටෑන්ඩඩ් ස්පෝර්ට් ද ඒ වගේ ඒ ඩ්‍රයිවර්ට පුළුවන් එයාට කැමති විදිහට මේක හදාගන්න. රයිට්. ඊළඟට මේකේ අපිට පුළුවන් බලා ගන්න මේකේ අපි දැන්ට සෙටප් කරලා තියෙන ඔටෝ හෝල් ෆන්ක්ෂන් එක ඔන් කරලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික ස්ටැබිලිටි කන්ට්‍රෝල් එක ඕෆ් කරන්න පුළුවන්. ඒ වගේ අපිට මේකේ පුළුවන් ඒ ඔප්ෂන්ස් එක එක විදිහට වෙනස් කරගන්න. ඒ වගේ මම යන ටෙරේන් එකත් එක්ක කොච්චර ඇන්ගල් එකද වෙහිකල් එක තියෙන්නේ. ඒ දේවල් ටික බලා ගන්න පුළුවන්. අප්‍රෝච් පාච් ඇන්ගල් ඔක්කොම බලා ගන්න පුළුවන් නේද? ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේකේ ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එකෙත් වෙන වෙනම ඒ වෙලේ ටයර් එකේ ටෙම්පරේචර් එක ඒ වගේම ටයර් ප්‍රෙෂර් එක ඔක්කොම මොනිටර් කරනද ඩ්‍රයිවර්ට දැනගන්න පුළුවන් මොකක් හරි ටයර් එක එයා ප්‍රෙෂර් එක අඩු වෙලා නම් එයාට ඒක මෙතනිනුත් නොටිෆයි කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේකේ Android Auto Apple CarPlay දෙකම wirelessly support කරනවා. මේක inbuilt DVR එකක් බලා ගන්න පුළුවන්. 360 camera system එක record කරන්න. මොනවා හරි accident එකකදී මේක මාර වැදගත් system එකක්. මොකද මේකේ වාහනේ cameras ඔක්කොම record කරන function එක තියෙනවා. sheet adjustment එක අපිට full electric දීලා තියෙනවා driverට. කොහොම ventilated sheets එන්නේ sheet cooling function එක තියෙනවා. ඊට පස්සේ මෙතන wireless charging full panoramic sunroof එකක් එනවා. ඊට අමතරව rear AC අමල ඔප්ෂන් එකක් වගේම තියෙනවා. dual multi functions නේ wheel එකක් තියෙන. මේක flat bottom එකක් තියෙන්නේ. මේ segment එකේ vehicle එක ගන්න පුළුවන් හොඳම price එකකට අපි price කරලා තියෙනවා. ඔයගලන්ට අපි ආරාධනා කරනවා එන්න කියලා ඇවිල්ලා vehicle එක test කරලා බලන්න පුළුවන්. ටෙස්ට් කරලා බලන්න කියලා. නේද? තව ගොඩක් ඇති නේ මට වෙලා කියා ගන්න නැතුව ඉන්නේ. මේක කරන ආදිල් how is the rear seat මචං? Space is good. Space is good. කකුල් අතපය දිගාලා ඉන්න පුළුවන්ද? අපිට බලමු ආදිල් ඉන්න සැපේ right. ඉතින් again අපි කියනවා අහන්න එපා. ඕගොල්ලෝ වෙල මේ experience center එකට එන්න අපේ අවිලා හම්බ වෙන්න. ඊට පස්සේ ඔයාලට මේක අපිට හොඳයිද නරකද කියලා ඔයාම ඇවිල්ලා අපේ කමෙන්ට්ස් වල කියන්න එන. see you there.